යම් කෙනෙක් දෙව්ලොව මිනිස් ලොව හෝ සැප ඇති යම් තැනක සැපයක් විඳිනවා නම් ඒ සැපයට හේතුව රැස් කළ පිනමයි. වෙනදා විදිහටම අදත් හරි කාර්යබහුල දවසක්. මේ වෙනකොට අපේ බබා ඇහැරලා පහලට ගිහිල්ලා. මුලින්ම කාමරයට හිරු එළිය වැටෙන විදිහට ජනේලය ඇරලා කර්ටන් එකත් එහාට මෙහාට කරා. දැන් තියෙන්නේ ඇඳත් ලස්සනට හදලා කාමරය ලස්සන බලන්න. ඒකම හිතට මාර නිදහසක්. පුංචි ලංකාවේ දිට්ව සුලිකුණාටුව හේතුවෙන් අසරණ වූ පවුල් විශාලයි. තමන්ගේ අම්මා තාත්තා පවුලේ අනිත් සමාජිකයන් නැතිවීම බොහෝ ඛේදජනකයි. කෙසේ වෙතත් ඒ අසරණ වූ මිනිසුන්ට තමන්ට හැකි අයුරින් උදව් උපකාර කිරීම තුළින් අප ලබන තෘප්තිය අප්‍රමාණයි. නැවත මෙවන් ව්‍යසනයක් මේ රට තුළ ලෝකය තුළ සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු. අද වෙද්දී අපේ කුඹුරුවල ආයෙත් වපුරන කාලය ඇවිල්ලයි තියෙන්නේ. මේ වෙනකොට හි දෙකක් මහලා ඉවරයි. අද ආයෙත් හාන ගමම්ම වපුරනවා. ඉතින් ආයෙමත් කොළ පාට ගොයම් දිස්නේ දෙන්නයි යන්නේ. ඉතින් මං ආසම මේ කාලේ වී ගොවින් තැනට වගේම අනිත් ගොවිතැන් වලටත් හැම වැඩකටමත් මහන්සි වෙන තරමට තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා හැමෝම මහන්සියෙන් වැඩ කරනවා. ඔබට තේ දුන්නක් දකින්න ඕන නම් වැස්ස ඉවසන්න වෙනවා. හීන වෙනුවෙන් කැප වෙන තරමට ඒ හීන ඔයාව ලස්සන තැනකට අරගෙන යනවා. අපේ දඟ මල්ල. එයාට මේ අටපෙතිය මලක් කඩලා මට ගෙනත් දෙන්න ඕනෙලු. ඉතින් මාත් හරි ආසාවෙන් බලන් ඉන්නවා. බලන්නක එයාගේ තියෙන හුරතලේ. මේ හුරතල් වයස ඉක්මනින් ගෙවිගෙන යනවට නම් මම නම් හරිම ලෝභයි. අපේ හිතවල පුංචි දුකක් තිබ්බත් එයාගේ හිනාව දැක්කහම ඒ දුක තුනී වෙලා යනවා. ඉතින් මේ විදිහට තුන්වෙනි පාරටත් හාලා පොරු ගන්න ඕනේ. ඊට පස්සේ තමයි වී ඉන්නේ. දැන් මුළු යායම එක යායට වැඩ. හානවා වපුරනවා, හානවා වපුරනවා. ඒ දිහා බලන් ඉන්න නම් හරි ආසයි. ඉතින් අදින් පටන් ගන්න මේ කුඹුරු කාලය අස්වැන්න ලබා ගන්නා තුරුම කිසිම කරදරයක් නොම වේවා. සබහා ධර්මය පවා අපිට ආශිර්වාද කරත්වා. අද මම මනි චැලෙන්ජ් බොක්ස් එකක් හදන්නයි යන්නේ. මේ මගේ දෙවනි මනි චැලෙන්ජ් බොක්ස් එක.
මේකට වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉවතනන බොක්ස් එකකුයි කතුරකුයි සෙලෝ ටේප් එකකුයි වගේ තව ටිකක් ලස්සන කරගන්න ඕන නිසා රැපින් පේපර් එකකුත් ගත්තා. හරි, මේකේ කොටු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. මේ එක කොටුවකින් රුපියල් 100ක් තමයි නියෝජනය වෙන්නේ. රුපියල් 100ක් දාලා එක කොටුවක් කපන්න පුළුවන්. මගේ බොක්ස් එකේ හැටියට හැම පැත්තකටම මේවා මම අලවගත්තා. එතකොට මට මෙන්න මේ විදිහට අවසානෙට 1,08,000ක් එකතු කරගන්න පුළුවන් වෙනවා. අවසානෙට මනි චැලෙන්ජ් කියලා ලියලා ඒකත් අලවගෙන සල්ලි දාන්න පුළුවන් ප්‍රමාණයේ පුංචි කොටුවකුත් කපා ගත්තා. ඉතින් ඔයාලටත් 2026 අවුරුද්දට මේක හදලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ වැඩට ඉන්න අයටත් එක්ක අපි හදපු බත් එක. බත් උයලා පරිප්පු කිරට හදලා සොයා මීට් තෙල් දාලා ගොටුකොළ සම්බෝලයකුත් හදලා පපඩම් බැදලයි තියෙන්නේ. පුදුම තරම් රසයි. ඔබ අන් අයට කළ යහපත් දෙය ටික කාලයකින් ඔවුනට අමතක වී ගියත් අතහැර නොයන සෙවණැල්ලමින් ඔබ කළ හොඳ ඔබගේ යහපතට ඔබ පසුපස පැමිණීවි. නිතරම යහපත් දේ කරන්න. ඒ මතකයන් ඔබව මෙලොවද සතුටින් තබාවි. අපි දැන් මේ යන්නේ ගෝනපතිරාව පන්සලට. අද හංවැල්ලේ මේදංකර ස්වාමීන් වහන්සේ ඒ පන්සලට ඇවිල්ලා ධර්ම දේශනාවක් තියෙනවා. ඒකට සවන් දෙන්නයි අපි මේ යන්නේ. අපිට ලැබිලා තියෙන මේ ජීවිතය කවදා කොතැනක නිම වේවිද කියලා අපි දන්නේ නැහැ. මේ බැඳීම් අතහැර අපට දැන් හෙට මේ ලෝකෙන් යන්න වේවිද කියලාත් අපි දන්නේ නැහැ. ඒ නිසා අපි හැකි තරම් කුසල් රැස් කරන්න ඕනේ. මොකද අපි කරන හොඳ දේවල් විතරයි අපි අරගෙන යන්නේ. බුද්ධ ශාසනයේ මාර සිල්වත් කොච්චර සිල්වත් කියනවද නම් එක සිල්පදයක් එක දවසක් අල්ලන. රැකපු සිල්පද ගාන කිව්වොත් ඔබ බය වෙනවා 227ක් රැකලා. පින්වතුනි ඔබ බැන්නට උපසම්පදා භික්ෂුවකට රකින්න තියෙනවා සිල්පද 227. එහෙනම් 2025 අවුරුද්ද අදින් ඉවරයි. හෙටින් ආරම්භ වෙන 2026 අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේ.